හෙලෝ කොහොමද? ඔයාලා හැමෝම පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අද මගේ නිවාඩු දවස. මම හිතුවා මේ නිවාඩු දවසේ රස කෑමක් හදන්න ඕනි කියලා. ඉතින් ඒ හදපු රස කෑම එක ඔයාලත් එක්ක share කරගන්න මම චූටි වීඩියෝ එකක් අරගෙන ආවා. අලකිරි හොදියකුයි බිත්තර කරියකුයි තමයි මම අද හදාගන්නේ. හැබැයි මම මේ කරි දෙක හදාගන්න ලොකු දේවල් නම් පාවිච්චි කළේ නෑ. ගෙදර තියෙන අමුද්‍රව්‍ය කීපයක් යොදාගෙන තමයි මම මේ වෑංජන දෙක හදාගත්තේ. මුලින්ම මම අලකිරි හොදියක හදන්න ඕනි කරන බඩු ටික ලෑස්ති කරගත්තා. අද මම මේ අලකිරි හොදියක හදන්නේ ටෙම්පරාදු කරගෙන. ඉතින් තෙල් රත් වුණාට පස්සේ රටලූණු, සුදු ලූණු, ඒ වගේම බටු මිරිස්, කරපිංච දාලා ඒ ටික හොඳට රත් වුණාට පස්සේ අර ටික මම මේකට එකතු කළා. මේ විදියට අර ටික එකතු කරගත්තට පස්සේ මම ඒකට කහ කුඩුයි 3-5 කුඩුයි විතරයි එකතු කරගත්තේ. මේ ටික හොඳට කලවම් කරගත්තට පස්සේ මම ඒකට පොල් කිරි එකතු කරගත්තා. ඉතින් මෙහෙම අලකිරි හොදියක ටෙම්පරාදු කරලා හදද්දී හරිම රසයි. ඒ වගේම බත් එක්ක වෙන කිසිම ව්‍යංජනයක් නැතුව කන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි පාන් කන්න, ඉඳිආප්ප කන්න කියාපු අල කරියක් මේක. මට ලොකු වෙලාවක් ගියේ නෑ මේ කරි එක හදාගන්න. චූටි වෙලාවක් තමයි ගියේ. ඉතින් මම මේකට මිරිස් කුඩු එකතු කරගත්තේ නැති හින්දා චුට්ටක් සැර වෙන්න ඕන හින්දා ගම් මිරිස් කුඩු ටිකක් එකතු කරගත්තා. අල කරි එක මේ විදියට හදාගත්තට පස්සේ මම ඉක්මනටම බිත්තර කරි එකත් හදන්න පටන් ගත්තා. ඉතින් මම මෙහෙම තමයි බිත්තර කරි එක හදාගත්තේ. හරිම සිම්පල් විදියට අමුද්‍රව්‍ය කීපයක් යොදාගෙන තමයි මම මේක හදාගත්තේ. අපිට මේ කරි එක විතරක් බත් කන්න හොඳටම ඇති. එච්චරටම රසයි මේ කරි එක මෙහෙම හැදුවාම. ඒ විතරක් නෙමෙයි අපේ ගෙදරට අමුත් එක්ක ආවත් අපිට මේ විදිහට බිත්තර කරි එකක් හදලා පිළිගන්නන්න උනත් පුළුවන්. මිරිස් කොඩේ 3-5 කුඩුයි ගම් මිරිසුයි තමා මම මේකට එකතු කරගත්තේ. මොකද මං ගාව මස් කරි තිබ්බේ නැහැ. මස් කරි තිබ්බනම් මීටත් වඩා මේ කරි එක ගොඩාක් රසවත් වෙනවා. මේ කරි එක පොල් කිරි දාලත් අපිට හදාගන්න පුළුවන්. හැබැයි මම අද හදාගත්තේ වතුර දාලා. වතුර දාලත් හරිම රසයි. එහෙම වෙනසක් නැහැ. පොල් කිරි දැම්මහම ඉතින් උකු ගතිය වැඩි වෙනවනේ. එහෙමයි කියලා මෙහෙම වතුරෙන් හැදුවා කියලා එහෙම වෙනසක් නැහැ. හරිම රසයි. ඉතින් මම සැරට කන්න ආස හින්දා මේකට වැඩියෙන් ගම් මිරිස් ටිකක් එකතු කරගත්තා. ඒ වගේම තමයි බටු මිරිසුත් මම වැඩියෙන් එකතු කරගත්තේ. මේ කරි එක සැර වෙන තරමට හරිම රසයි. Each echoing step on the forest floor, open to world through an ancient door. The silence alive, yet brimming with sound. In the arms of solitude I am found. Oh, whispering pines. ඉතින් මම මේත් එක්කම බත් එකත් උයාගත්තා. මොකද රස්නේ පිට කැකුළු බතුයි අලකිරි හොදී බිත්තර කරි එකයි කනවා කියන්නේ ඒක කියාගන්න තේරෙන්නේ නැහැ. හරිම රසක් තියෙන්නේ. ඉතින් මම බඩගිනිත් වැඩි හින්දා ඉක්මනට මේ කරි එකයි බත් ටිකයි ඉක්මනටම උයාගත්තා. මං අද මගේ බත් එක හදාගත්තේ මගේ මල්ටි කුකර් එකෙන්.
හරිම ලේසියෙන් හරිම ඉක්මනටම මේ කුකර් එකේ බත් එක උයා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍ය ලිපේ උයනවට වඩා වතුරක් තියන්න ඕන හරිම අඩු ප්‍රමාණයක්. ඒ විතරක් නෙමෙයි සෑහෙන වෙලාවක් යනකම් පැය කීපයක්ම බත් එක රස්නේ වුණත් තියාගන්න පුළුවන් මේ කුකර් එකේ ඉව්වහම.